මොකද්ද අපි මේ ආර්ථිකයට කළා තියෙන්නේ? ඔක්සිජන් දීදී හිටපු ඒ ලෙඩාව දැන් ඔක්සිජන් දෙන එක නවත්තලා වයර් ටික ගලවලා ඔක්කොම වයර් නෙමෙයි වයර් ස්වල්පයක් තියෙනවා. මොකද දැන් ඉන්නේ දැඩි සත්කාරය එකකේ. ස්ථාවර භාවය ඇති කරලා තියෙනවා. තාම ICU එකෙන් පිට කරලා නැහැ. ඒක මේ ආණ්ඩුවේ වගකීමක්. ඒක හරියට කරන්න ඕනේ. ඒත් මේ රටේ දියුණුවක් ඇති කරන්න නම් ඒක පුද්ගල ආදායම් වැඩි කරන්න නම් ආර්ථිකයේ වර්ධනයක් තියෙන්න ඕනේ. ආර්ථිකය වර්ධනය කරන්නේ අපිට ප්‍රාග්ධන මුදල් තියෙනවා. තාක්ෂණය තියෙනවා. අපේ රටේ ප්‍රාග්ධන මුදල් නැහැ මේ ඔක්කොම වැඩ කටයුතු කරන්නේ. තාක්ෂණයක් නැහැ. එහෙනම් පිටින් ගන්න ඕනේ. චීනෙත් එක පිටින් ගත්තා. ඉන්දියාවත් පිටින් ගත්තා. වියට්නාමෙත් පිටින් ගත්තා. අපි මේව අරගන්න ඕනේ. ගෙනහල්ලා ඒ වගේම ඒ ආයෝජකයන්ට විශ්වාසය දෙන්න ඕනේ. අපි පරණ ක්‍රමවලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරිනේ. ඒකයි මං ටිකක් කනගාටු උනේ මේ දවස්වල බලශක්ති සමාගම් සියල්ලටම කියනවා ඒ ගිවිසුම් සියල්ලම අලුතෙන් ගෙනෙන්න ඕන කියලා. Tamanට කියනවා මිල අඩු කරන්න කියලා. Tamanට කියන අලුත් ගිවිසුම් වලට එන්න. ඉතින් මේක රට පිටරට ගියාම අපේ ආයෝජකයා මොකද ආයෝජකයන් හිතන්නේ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නැහැ. අපිට වඩා ලාභදායක අනික් තැන් වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම අවදානම් තත්ත්වය ඉවත් කළා නැහැ. ඉතින් ඒ නිසා වැඩියෙන් අපිට ගෙවන්න සිදු වෙනවා. ඉතින් අමාරුවෙන් ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ. මේගොල්ලෝ පණ වාගේ අපි ආරක්ෂා කරන්න. මොකද මේ විශාල ඒවා කරන්න මුදල් නැහැ පිටින් ගේන්න තියෙන්නේ. ඉතින් ආපහු මුදල් ගැන ආපහු ගෙවන මිල ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒව අඩු කරන්න යනවා නම් ඒ වගේම මේ මිල ඒ කොන්දේසි මාරු කරන්න යනවා නම් එහෙනම් විශාල ප්‍රශ්නයක් එනවා. givisumේ අපි පරිශුද්ධභාවය ආරක්ෂා කරන්න ඕනේ. එකන් උණයන් පස්සේ කඩන්න බෑ. ඉතින් ආණ්ඩුව යලිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්තන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල කාරණයක් වෙලා තියෙන අඩානි givisum. අඩානි givisum දිහා බලනවා නම් අඩානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරා. අගය පිළිබඳ මිනිම් දණ්ඩයක් අපි ඇති කරා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිල. ඒ එකක්වත් ඇමරිකන් සත 4කට 5කට තිබුණේ නැහැ. මෙතුමා දන්නවා. ඉතින් ඒක ඇතුලේ අපි කරේ. ඒක ඇතුලෙන් පිටපැන්නම මොකද්ද හිතන්නේ? කිසි දවසක 4ක තිබුණේ. වැඩිම තිබුණේ 10කට. ඒ එකඟත්වයට ආවේ ඇමරිකන් සත 8.2.6ට. දැන් මේක මාරු කරනකොට කොහොමද කරන්නේ? ඒ සමාගමත් මුදල් අරගෙන තියෙනවා. මේ අඩානි වැඩසටහන අපි ලංකාවට ගේන්න උවමනයි. ඒත් මේවා කරන අවස්ථාවේදී මම මෝඩි අගමැතිතුමායි කතා කරා. මට කිව්වා අපිට ඕනේ ලංකාවෙන් අරගන්න කියලා. කොච්චර තියෙනවද කිව්වා. මම ඉංජිනේරු වෙන්නේ නෙමෙයි මම මේවා දන්නේ නැහැ. මං කිව්වා ගිගවොට් 25යි 50ක් අතර දෙන්නම් කියලා. මොකද එහෙම දෙනවා නම් කොච්චර මුදල් එයිද? විදේශ ආයෝජනයේද? ඒක අලුත් විදේශ ආදායම් ලබන මාර්ගය. ඉතින් අපි මෙතන මේක නැති කර ගන්න ඕනේ. ඉන්දියාවට විශාල ලෙසේ බල ශක්තිය වුණා. 20 50 60 වෙනකොට. පුළුවන් අපි ඔක්කොම දෙන්න ඕනේ. ඉතින් කොච්චර හම්බ කරන්න පුළුවන්? ව්‍යාකෘති ගණනාවක්. එකක් තමයි තිරුකුණාමලේ වරාය දියුණු කරන්න. තිරුකුණාමලේ අක්කර 1000ක ආර්ථික කලාපයක් ඇති කරන්න. තිරුකුණාමලේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න. තිරුකුණාමලේ තෙල් ටැංකිය දියුණු කරන්න. ඉතින් මේ අනුව එක ප්‍රධාන එකක් තමයි නාගපට්නම් ඉඳන් ලංකාවට එවන නලය. ඒ නලෙන් තෙල් ලංකාවට යවන්න පුළුවන් ලංකාවෙන් පිටට එහාට එවන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම ටැංකිය අරගන්නේ? මතක තියාගන්න මැද පෙරදිග යුද්ධයක් ඇති වුණොත් කොහෙන්ද ඉන්දියාවට කංජි තෙල් ලබා දෙන්නේ? මේ ටැංකිය වල දැම්මොත් පුළුවන් ඇත්ත වශයෙන්ම සතියක්වත් දෙකක්වත් තියාගන්න ඕනේ. මම නම් එතුමාට කිව්වේ ඕන්න මේ ටැංකිය කඩලා විශාලව හදන්න කියලා. අපිට කමන්නේ වැඩියෙන් සල්ලි හම්බ වෙනවනේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? මේ අද තියෙන අවදානම් තත්ත්වය අනුව කවුද අපිට උදව් කරන්නේ? කවුද ආයෝජනය ගේන්නේ ඉන්නේ? ලෝකේ අනික් හැමතැනම ආයෝජනය තියන්න පුළුවන්. ඉන්දියාවෙන් ඩොලර් බිලියන 4ක් තිබුණ නැත්නම් මොකක්ද ඇමතුමා වෙන්නේ අද? මම හිතන්නේ මේ ශාලාවත් මිනිස්සු ගිනි තියලා. ඒ තත්ත්වයේ තිබුණේ. අපි ඒකෙන් බේරුණේ. ඉතින් එහෙම වෙන රටකට උදව් කරන්න බැරි වුණා. ජපාන්ට බැරි වුණා චීන. මොකද ඒගොල්ලේ නීති රීති අනුව කරන්න බෑ. මේ නීති රීති අපේ වාසියට ඉන්දියාවේ තිබුණේ නැහැ. ඉන්දියාවේ තිබුණා නම් අපි ඉවරයි. ඒක දුන්නා. දැන් අපේ ආයෝජනය පටන් ගන්න මේ අපේ අවදානම් තත්ත්වෙන් නැති වෙන්න ඉස්සෙල්ලා මුදල් එනවා. අඩානි සල්ලි දැම්ම නිසා අනික් මිනිස්සුත් ඇවිල්ලා සල්ලි දුන්නා. ඉතින් එන ගාන බලන්න සංවර්ධනය බලන්න තිරුකුණාමලේ මෙතන අපේ පසු සම්පත් දියුණු කරන එක. ඉතින් මේ මුදල් අපි අතට ගන්න ඕනේ. මේක අරගත්තාම තමයි පිට ඇෙන්නේ. එතකොට අවදානම් තත්ත්වය ඉවත් වෙන්න ඉස්සෙල්ලත් ICU එකෙන් යන්න ඉස්සෙල්ලත් අපිට හම්බ වෙයි ආයෝජනය. ඒවා නැති කර ගන්න හොඳ නැහැ. ඉන්දියාව අපේ මිත්‍රයෙක් ඕන එකක් කරන්න ඉන්නවා. ඒක වෙන කවුද ඉන්නේ අපිට? අනික බලන්න අපේ අල්ලපුරට ඉන්දියාව. අපේ අල්ලපුරට ඇමරිකාවත් චීනෙවත් ජපානෙවත් නෙමෙයි. අද ඉන්දියාවේ දලදේශීය නිෂ්පාදනය ට්‍රිලියන් 3.5යි. 2050 වෙනකොට ඒක ට්‍රිලියන 30ක් වෙනවා. ඉතින් මම බැලුවා අපි මේක එල්ලිලා යනවනම් අපිට බැරිද ඇත්ත වශයෙන්ම 20 60 වෙනකොටවත් ඩොලර් ට්‍රිලියනක ආර්ථිකයක් ඇති කරන්න. වෙන කායක් එල්ලෙන්නේ රුසියාවේ එල්ලෙන්න බෑ. ඇමරිකාව නෑ. ඒ කවුරුත් අපි ළඟ නෑනේ. අපි ඉන්දියාව ප්‍රතික්ෂේප කරන්න ගියොත් අපිට දියුණු වෙන්නේ අපි තාම දුප්පත් වෙන්න ඉන්නේ 2050 දී. අපේ රට හැමදාම